gas laws. මේක අපිට mainly කතා කරන්නේ ගන්න. second tute එකේ ඔයාලට කතා කරන්නේ mainly topics තුනයි වගේ. හරිද? gases, thermodynamics, ඊළඟට lastly humidity, vapor and humidity. මේ sections දෙක මේකේ relatively lazy. so කරන්න lazy. humidity එක තමයි පොඩ්ඩක් මේ අර මාරු කියලා තේරුණොත් එහෙම තේරෙන්නේ. ඒකදී අර රේට් තියරි ටික කවුරුම් පස්සේ ඒකත් කේසයක් නැහැ. ඕකේ අපි ටක් ගාලා බලාගෙන යන්නකෝ. State of matter in which particles exist far apart and move randomly with weaker intermolecular forces is called gaseous state. හරි normally අපි matter එක ගත්තාම phases තුනක් කියනවා solid liquid and gaseous කියලා. උඩට gaseous phase එක කියලා කියන්නේ particles අතර gap එක ගොඩාක් වැඩි වෙලාවනේ. particles අතර gaps ගොඩාක් වැඩි. ඒගොල්ලෝ අතර bonds ගොඩාක් weaker. ඒගොල්ලෝ random motion එකක් කරන ගමන් ඉන්නේ. හරිද? මේක තමයි gaseous state එක. gaseous state. matter. Volume and shape of the matter at gaseous state is not fixed and obtained the same of the container. අන්න ඒක වැදගත්. සාමාන්‍යයෙන් අපි gas එකක් හරිද බලන්න. මොකක් හරි closed vessel එකක් ඇතුලේ gas එකක් දාලා තිනකොට මේ gas එකේ volume එක විදිහට කල්කුලේට් කරන්නේ. මතක තියාගන්න මේ chemistry කරන කට්ටියට මේ lesson එක කලින් කරලා තියෙනවා. IT කරන කට්ටියට තමයි අලුතෙන් තියෙන්නේ. මේ gas එකේ volume එක විදිහට ගන්න මේ gas particles වල volume එක නෙමෙයි. කියන්නේ දැන් මේ gas particles වලට පොඩි volume එකක් තියෙනවා කියලා particles ගානින් වැඩි කරලා ගන්න එහෙම volume එකක් නෙමෙයි gas එකේ volume එක කියන්නේ. නේද? මතක තියාගන්න gas එකේ volume එක වෙන්නේ ඒ gas එක spread වෙලා තියෙන total environment එකේ volume එක. එහෙම container එකක් ඇතුලේ ඉන්නවා නම් calculations වලදී gas එකේ volume එක කියලා ගන්නේ container එකේ volume එකමයි. clearද? ඒක basic principle එකක්. ඒක ඇත්තට ලියලා තියාගන්න මේක equation එකක් විදිහට. උඩ පොඩ්ඩක් ඉලක්ක තියෙනවනේ. ඒක ඒ sentence එක highlight කරලා P gas is equal to volume of container කියන එක දාගන්න. මේක equations වලදී අපි ඉස්සරහට ඕනේ නැහැ. ඊළඟ මේ අපි මේ මුලදී මේ කතා කරන්නේ gases වල ideal state එකක් ගැන. දැන් ideal කියන term එක දන්නවනේ. ideal කියන ඒවා අපිට දැන් ගොඩක් හම්බ වෙලා තියෙනවා නේ. ඉංග්‍රීසි නේද ideal voltmeter ideal meter. ඉතින් කලින් අපිට සෙට් වුණා මොනවද මේ? Gas with negligible intermolecular forces, negligible volume of molecules compared to the volume of gas is defined as a perfect gas or ideal gas. A set of laws can be derived for a perfect gas as follows. Now, a gas with negligible intermolecular forces, negligible volume of molecules compared to the volume of the gas is defined as a perfect gas. Highlight the third sentence. Perfect gas and ideal gas එක මොකද කියලා වගේ අහුවොත් ඕක තමයි definition එක. කියන්නේ physics වලදී අපි හැම වෙලෙම වෙන්නේ naturally වෙන දෙයක් explain කරන එකනේ. අපි හැම වෙලෙම කරන්නේ natural වෙන එකට ගොඩක් similar concept එකක් develop කරනවා physics වලින්. similar model එක. તો ගොඩක් වෙලාවට මේකට අපි කියන්නේ ideal model එක. හරි. ideal model එක ගත්තාම එකම දෙයට 100%ක් සමානද? 100%ක් මේ දෙක equal නැහැ but මුලින්ම approximation එකද මේ ගොඩක් හොඳයි. approximation එකද මේ ගොඩක් හොඳයි. අපි මේ කතා කරන්නේ ideal gases කියන එක. හරි. තම gases වලට ගොඩාක් කිට්ටුයි but හැම වෙලෙම ඒකම නෙමෙයි. clear? ඔයාලට මේක refine කරගන්න පුළුවන් පස්සේ. ඒ refinements අපි ලොකුවට කතා කරන්නේ නැහැ මේ lesson එකේදී. පළවෙනි law මේක basic laws තුනක් තියෙනවා Boyle's and Charles and pressure law කියලා. ඊට
ඒකෙන් ඒකෙන් තමයි අර ඊට පස්සේ එන ලොස් ටික හදාගන්නේ. හරිද? පළවෙනි එක. අහගෙන ඉන්න. අපි ගමු ගෑස් සාම්පල් එකක්. මේ ගෑස් සාම්පල් එක ෆික්ස්ඩ්. ඒත් මතක තියාගන්න ගෑස් සාම්පල් එකක් ෆික්ස් කියලා කිව්වම මේකේ මීනින් එක තමයි ඒ කියන්නේ ඒ ගෑස් එකේ තියෙන කන්ටේනර් එක ක්ලෝස්ඩ් කියන එක. ඒ ඉස්සෙල්ලා තියෙන ගෑස් එකට එහෙම යන්න බෑ. තව ඉතින් කිව්වොත් ෆික්ස් කියලා කියන්නේ ගෑස් එකේ මාස් එක කොන්ස්ටන්ට්. හරිද? කොහොම ගෑස් සාම්පල් එකක් තියෙනවා. කොන්ස්ටන්ට්. බොයිලර් එකෙන් කියන්නේ ටෙම්පරේචර් කොන්ස්ටන්ට් තියෙන විදියට. මේ සාම්පල් එකේ ටෙම්පරේචර් එක කොන්ස්ටන්ට් තියෙන විදියට ඔයා මේකේ ප්‍රෙෂර් එක වෙනස් කරනවා. අපි කියමු ප්‍රෙෂර් එක වෙනස් කරොත් ගෑස් එකේ වොලියුම් එක ඔටෝමැටිකලි වෙනස් වෙනවා. මේකේ රිලේෂන්ෂිප් එක තමයි pressure of the gas is inversely proportional to the volume. clear? ප්‍රවිදයෙන් කිව්වොත් fixed mass එක temperature වොලියුම් එක වෙනස් කරනවා. දෙන්නේ කැමති කෙනෙක්. වොලියුම් එක වෙනස් කරොත් ඒ ගෑස් එකේ ප්‍රෙෂර් එක වෙනස් වෙනවා. pressure is proportional to 1 over P. ඒක මට තව ඉදින් ලියන්න පුළුවන්. මම මේක මේ පැත්තට ගෙනිච්චොත් මේ පැත්තේ constant එකක් විතරයි ඉතුරු වෙන්නේ. අර pressure times volume කියන product එක හැම වෙලෙම constant. so මේක compare කරන්න පුළුවන් state දෙක කොහොමද? PV product එක constant නම් මට ලියන්න පුළුවන් instances දෙක compare කරලා P1 V1 equal P2 V2 කියලා. clearද? ඔක graphs උත් අඳින්න පුළුවන්. graphs උත් අඳින්න පුළුවන්. temperature constant ඉන්නවා නම් pressure එකයි volume එක අතර graph එක කොහොමද එන්න ඕනේ? 1 over v නේ. මේ y proportional 1 over x විදිහේ graph එකක් එන්න ඕනේ. කියන්නේ මෙහෙම graph එකක් එන්නේ. clearද? 1 over x නම් මෙහෙම graph එකක් එන්නේ. ඊට පස්සේ මට axis දෙක දීලා තියෙන්නේ මෙහෙමනම් temperature එක constant තියෙන gas sample එකක temperature එක constant තියෙන fixed gas sample එකක pressure එක versus 1 over e graph එකක් ගත්තාම කොහොමද මේකේ variation එක එන්නේ? මේක y proportional to x කියලා එන්නේ. ඒ කියන්නේ මේ linear graph එකනේ. proportional කරන y equal mx කරන්න 1 over e කියලා ගත්තොත් linear එන්නේ. එම සමහර questions වල මෙහෙමත් දීලා තියෙනවා. For a fixed mass of gas where the temperature stays constant, for a fixed mass of gas where the temperature stays constant, variation of PV product versus VOP. Anything. Temperature constant නම් PV product එක වෙනස් වෙනවද? Volume එක මතවත් pressure එක මතවත් වෙනස් වෙනවද? නෑ. PV product එක constant නේ. එතකොට මේ graph එක කොහොමද එන්න ඕනේ? pressure එකේ value එක නැත්නම් volume එකේ value එක මොකක් වුණත් මේක 1 over v වුණත් ප්‍රශ්නයක් නෑ. මොකක් වුණත් PV product එක හැම වෙලෙම constant. Clear? Okay. එතකොට graphs තුනම දාගන්න ඕනේ. එතන space එකේ සහ මේ දාගන්න ඕනේ. manage කරගෙන දාගන්න. ලෝයක highlight කරගන්න when temperature is constant, pressure of a fixed mass of gas is indirectly proportional to its volume. කාටරි අයිඩියා එකක් නැත්නම් fixed කියන්නේ මොකද්ද කියලා? fixed කියන එකේ mean තමයි mass එක constant. volume එකේ sorry gas එකේ මේ amount එක වෙනස් වෙන්නේ නැහැ. amount of gas is constant.
Hold. මේ කියන්නේ මේ ගෑස් එකක් කම්ප්‍රෙස් කරනවා කියලා. නැත්නම් කම්ප්‍රෙස් ගෑස් කියන්නේ. ගෑස් එකක් කම්ප්‍රෙස් කරනවා කියන්නේ මොකද්ද කරන්නේ? දැන් කම්ප්‍රෙස් කරනවා කියන්නේ මීනින් මොකක්ද? මේක නෝමල් දෙයක් කම්ප්‍රෙස් කරනවා කියුවා මේක කරන්නේ අපි මේක ස්ක්වීස් කරන එක නේ මිරිකලා එයාගේ වොලියුම් එක අඩු කරන්න එකනේ කරන්නේ. නේද? අයිඩියා. ඕකේ ඔච්චරයි යදා ගන්න තියෙන්නේ. මම දැන් ඔයාලා වැඩ කරද්දී ඔයාලගේ දැන් අර කට්ටිය කියන ෆිසික්ස් අමාරුයි කියලා. අනිවාර්යයෙන්ම අනිත් සබ්ජෙක්ට්ස් වලට වඩා ෆිසික්ස් වලට වෙයිට් එකක් තියන්න වැඩ කරා. ඔයාලට සබ්ජෙක්ට් එකක් ලේසි වගේ තේරෙනවා නම් ඒක පොඩ්ඩක් يعني ඒකේ වැඩක් කරන්න ඕනේ. මොකක් කළම හරියන්නේ නැහැ. ඒක නිකන් අර හොබි එකක් විදිහට තියාගන්න. මම සාමාන්‍යයෙන් මම වැඩ කරද්දී කම්බයින් මැත්ස් කියන්නේ මගේ හොබි එක. නිත් දෙක කරලා එපා වෙති මම ගණක් හදනවා කම්බයින්. ඒ වගේ එහෙම ඉතින් කරගන්න හරිද? මේ ෆික්ස් වන්දි හරිද? අනිවාර්යයෙන්ම වීක් සබ්ජෙක්ට්ස් වලට අනිවාර්යයෙන්ම ටයිම් එකක් දෙන්න ඕනේ. මම සාමාන්‍යයෙන් ඒ කාලේ වෙද්දි මට හදලා තිබ්බේ කෙමිස්ට්‍රි. ෆිසික්ස් අවුලකුත් නැහැ. කම්බයින් මැත්ස් අවුලකුත් නැහැ. කෙමිස්ට්‍රි කොච්චර කරත් එක්සෑම්ස් වල මට ලකුණු 75 රේන්ජ් එක තමයි මම ඉඳිපන් ඉන්නවා. ෆිසික්ස් කෙමිස්ට්‍රි වීක් රේන්ජ් ගියක් වෙනත් මේකක් තිබ්බා. ලාස්ට් ෆියු වීක්ස් වල මම කරේ ගොඩක් කෙමිස්ට්‍රි. මම සිරියස් කරද්දී 90 වගේ වෙනකන් ගන්න පුළුවන් වුණා. තමයි මගේ ෆයිනල් රිසල්ට් එකේ කෙමිස්ට්‍රි වලින් තමයි මේ සෙඩ් එක පොඩ්ඩක් හරි වෙනස් කරනවා වෙනස් කරලා මේ MCQs තිබෙ පොඩ්ඩක් අඩු ගන්න කෙමිස්ට්‍රි. ඉතින් අපේ අවුරුද්දේ වැඩේ උනේ මේ කෙමිස්ට්‍රි පේපරේ හදපු ප්‍රටත් නිකන් මෙන්ටල් පොලක් හදලා තියෙන්නේ. මේ ක්වෙස්චන්ස් 6කට නිකන් ලකුණු දීලා තිබ්බා. සමහර ඒවාට මේ දීපු ආන්සර්ස් පොඩ්ඩක් කන්ට්‍රෝවර්ෂල්. එහෙම තමයි නේ. එහෙම වෙන්න පුළුවන්. ඒක ඉතින් ඩිපෙන්ඩ් වෙන පොඩ්ඩක් අර ලක් එකයි තේරවත් එක්ක. හරි. ඊළඟට චාල්ස් ලෝ බලන්න. ඕකේ. බොයිල්ස් ලෝ එකේ මොකද කියන්නේ? බොයිල්ස් ලෝ එකේ කියන්නේ ටෙම්පරේචර් එක කොන්ස්ටන්ට් නම් PV ප්‍රොඩක්ට් එක කොන්ස්ටන්ට් කියන එක. හරිද? කියන්නේ මෙතන බේසිකලි වෙන්නේ මෙහෙම දෙයක්. ගෑස් එකක් ගත්තාම මේ ගෑස් එක මෙෂර් කරන්න පුළුවන් ප්‍රොපර්ටිස් තුනක් තියෙනවා. මේ කියන්නේ මේ ගෑස් එක ස්ටේට් එක කියන එක ඩිෆයින් කරන්න ස්ටේට් වේරියබල්ස් තුනක් තියෙනවා. මේ ගෑස් එක ස්ටේට් එක ඩිෆයින් කරන්නේ එකක් ප්‍රෙෂර් එක, අනිත් එක ගෑස් එකේ වොලියම් එක, අනිත් එක ටෙම්පරේචර් එක. ඉතින් ටෙම්පරේචර් එක ගන්නේ මේ කියන්නේ ඇබ්සලූට් ටෙම්පරේචර්. මොනේ කෙල්වින් වලින් මෙෂර් කරන්නේ. ඉතින් ඔය වේරියබල්ස් තුන වැඩ කරන්නේ කොහොමද කියන එක අඳුරගන්න පුළුවන් නම් අපිට ගොඩක් ප්‍රැක්ටිකල් ප්‍රොබ්ලම්ස් සොල්ව් කරන්න පුළුවන්. ඒකයි මේ තුන ගන්න. මේ මෙතනදී මේ කරන්නේ නිකන් මේ තුන් දෙනා අතර රිලේෂන්ෂිප්ස් හදන එක. තේරෙනවද? ප්‍රෙෂර් එකයි වොලියම් එකයි ටෙම්පරේචර් එකයි ඔය තුන බිහේව් වෙන්නේ කොහොමද කියන එක අතර රිලේෂන්ෂිප්ස් හදන එක තමයි මෙතනදී කරන්නේ. බොයිල්ස් එකේදී මෙහෙම. ඊළඟට කියන චාල්ස් ලෝ. මොකද මෙයා හිනාගෙන? මුළු දීපාන්තර නේද? මම දුන්න දේ විතරනේ කෑවේ නේද? හොයන්න. චාල්ස් ලෝ එකේ කියන්නේ
if you keep pressure constant, gas එකේ pressure එක constant තියාගන්න ඕන. මාක් කරේ නැද්ද? හරි. ආගන්න චාල්ස් ලෝ. මේක කියන්නේ අර variables තුනේ ඔයා gas එකේ pressure එක constant තියාගත්තොත් fixed mass එක again fixed mass එක හරිද? fixed mass එක pressure එක constant තියාගත්තොත් gas එකේ volume එක absolute temperature එකට proportional විදිහට තමයි වැඩ කරන්නේ. يعني මේකේ mean එක වෙන්නේ ඔයා pressure එක constant තියාගෙන gas එකේ temperature එක වැඩි කරොත් එයාගේ volume එක මොකද වෙන්න ඕනේ? volume එක automatically වැඩි වෙනවා. gas එක expand වෙනවා. තේරෙනවද? And if you decrease the temperature, volume will be decreased. Clear? With pressure constant. So මේක මට එහෙමනේ තියෙන්නේ. equation T. මේ equation එක විදිහට apply කරද්දී අපි compare කරන්න මොකද කරන්න පුළුවන්? මෙහෙම proportion එක දිනනවා නම් අපිට පුළුවන් direct proportion නෙන්නේ. instances දෙක compare කරන්න මෙහෙම. Clear? දැන් සමහර කට්ටිය මෙහෙමත් දාන්න ඒකත් ප්‍රශ්න නැහැ. D proportional T නම් V over T කියන්නේ constant නේ. V1 over T1. ඒකත් අවුලන්නේ අර එකම කියලා තේරෙනවනේ. ඔරක ලියාගන්න ඕන නම් සාමාන්‍ය මෙහෙම කරන්නේ. Okay. මේකේ graphs දැම්මොත් කොහොමද දාන්නේ? මේක volume එක වෙනස් වෙනවා. temperature වෙනස් වෙනවා. pressure එක constant. මේකේ graphs දැම්මොත් ඔයගොල්ලෝ අහන්න පුළුවන් මේ තියෙන්නේ හරිද? එකක් variation of volume of a gas versus temperature. The other one variation of volume of gas versus Celsius temperature. Kelvin temperature නම් ඔයා දැන් දන්නවා හරිද? possible Kelvin temperature නේ. VKT graph එක තියෙන මෙතන මේක y equal mx නේ. graph එක මෙහෙම origin එක හරහා යන straight line එක. clearද? අනිත් එක මෙතන relationship එකේ තියෙන v equal kt කියලා. but මෙතන axis එකේ තියෙන දේ කවුද? theta. ඒ equation එක theta ගේන්න ඕනේ. ඒක Celsius එකක් Kelvin කරන්නේ කොහොමද? 273 add කරන්න ඕනේ. Celsius එකක් Kelvin කරන්න 273 add කරන්න ඕනේ. ඒකම කළා මම මෙතන දැම්මා. හරිද? එතන දාන්න Kelvin temperature එකනේ. Celsius theta නම් Kelvin වෙන්නේ ඊට පස්සේ 373k. මේකේ variation එක එනවා මෙයා y axis එක ගන්නවා නම් මෙයා x axis එක ගන්නවා නම් y equal mx plus c විදිහේ graph එකක් මේකේ එන්නේ. මේ gradient එකමයි. හරිද? මේ කලින් එකේ තිබ්බ gradient එකමයි. මොකද gradient එක උනේ මෙතන k, මෙතනත් gradient එක k. but දැන් intercept එක උඩින් කියන්නේ. හරිද? මෙතන value එක 273 into k කියන්නේ. clear නේද? ඉතින් Charles law. When pressure is constant, volume of a fixed mass of gas is directly proportional to the absolute temperature. ඒක highlight කරලා මේකේ දාන්න.
ඉංග්‍රීසි කරන කට්ටිය මේව ඉගෙන ගන්නවා මේ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ A level third term එකේ විතර ඉගෙන 12 වල third එකේ මේක ඉගෙන ගන්න නේද? fourth lesson එකනේ. fourth එක. මෙයා රිවිෂන් එකකට ආවා කියලා හිතන්නකෝ. ඊළඟ ප්‍රෙෂර් ලෝ. හරි. ඕකේ. ඒත් මේගොල්ලෝ දැක්ක මුලින්ම ඔයා ටෙම්පරේචර් කොන්ස්ටන්ට් තියාගත්තොත් ප්‍රෙෂර් එක වොලියුම් එකට ඉන්වර්ස්ලි ප්‍රොපෝෂනල් කියලා. ඊට පස්සේ ඔයා ප්‍රෙෂර් එක කොන්ස්ටන්ට් තියාගත්තොත් මේගොල්ලෝ දැක්කා වොලියුම් එක again absolute temperature එකට direct proportional කියලා. ඊළඟ ප්‍රෙෂර් ලෝ. මෙතනදී කවුද මේ තියාගන්න නැත්තේ කොන්ස්ටන්ට්. මේ ටෙම්පරේචර් එක ඉතින් ප්‍රෙෂර් එක මෙතනදී කොන්ස්ටන්ට් තියාගන්නේ. ඉතින් එකම ගෑස් සාම්පලයක් අරගෙන x ගෑස් මේ වොලියුම් එක කොන්ස්ටන්ට් තියෙනකොට ඔයා වෙනස් කරනවා නේ. මේකේදී හිතමු ප්‍රෙෂර් එක P1 ටෙම්පරේචර් එක T1 T2 කියලා. මෙතන මොකද්ද ෆෝමියුලා එක වෙන්නේ? මේ ප්‍රෙෂර් ලෝ එකට තව නමක් තියෙනවා අර දැන් කලින් දෙකට බොයිල්ස් එකට චාල්ස් වගේ. මේකට නමක් තියෙනවා. ඊනම් පොඩ්ඩක් කැපි. ටියුට් එකේ වාට ඕන නම් මේ පළවෙනි පිටුව එක තියෙනවා. ඉස් කරන්න එපා. ඕකේ. මේක කියන්නේ වොලියුම් එක කොන්ස්ටන්ට් තියාගත්තොත් මේස් එක වොලියුම් එක කොන්ස්ටන්ට් අහගන්න. ඒකේ ප්‍රෙෂර් එක ඇබ්සලූට් ටෙම්පරේචර් එකට ඩිරෙක්ට්ලි ප්‍රොපෝෂනල් කියලා. කියනවා වොලියුම් එක කොන්ස්ටන්ට් තියාගෙන මේ ගෑස් එකේ වොලියුම් එක වෙනස් වෙන්න දෙන්නේ නැතුව ටෙම්පරේචර් එක වැඩි කරොත් ගෑස් එකේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ටෙම්පරේචර් එක අඩු කරොත් ගෑස් එක අඩු වෙනවා. හරිද? ඩිරෙක්ට්. ඉන්ස්ටන්සස් දෙකක් කම්පෙයාර් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම. වේරියේෂන් එකක් ගන්නොත් again මේකෙත් කෙල්වින් ස්කේල් එකයි ටෙම්පරේචර් සෙල්සියස් ස්කේල් එකයි තමයි තියෙන්නේ. මෙතනත් එන්නේ ලීනියර් වෙබ් හරිද? equal kt නේ equal mx. මේකත් a gradient එකම තියෙන ලීනියර් වෙරියේෂන් එකක් but positive intercept එකක්. හරිද? මෙතන මේ mainly මිනිහල එක ලියලා තියාගන්න t measured in kelvin. මේකට සෙල්සියස් වලින් නම් දාලා හුවෙන්න එපා. හරි.
මේ මම තමයි මේ ජේලුසක් ලෝ. එචොමයි. යන ඒ සයින්ටිස්ට් ගහපු කාඩ් එකක් කියවනේ මේ මම හිතන්නේ ඒක කම්පිනි එක දෙන්නෙක්ගේ නම් දෙක කැලි දෙකක් අරන් තියෙනවා. ජේලුස්. ඉතින් මෙහෙම ලියන්නේ. හොඳම වැඩි ඕක නොලියා ඉන්නේ එක. හොඳේ. මම දන්නවා උඹලට ඕක එකක් මතක හිටිනවා. ඉතුරු ටික මතක හිටින්නේ නැහැ නේ. ඒක ලියලාවොත් ඊට පස්සේ මොකද්ද මේ කියන්නේ? මේක ප්‍රෙෂර් ලෝ එක. හොඳේ. ප්‍රෙෂර් ලෝ. දැන් අහගන්න. දැන් මේ කලින් කිව්වා වගේ ක්ලෝස් කන්ටේනර් එකක් ඇතුලේ තියෙන ෆික්ස් ගෑස් සාම්පල් එක මුලින්ම මේගොල්ලෝ ඔබ්සර්ව් කරපු රිලේෂන්ෂිප්ස් තුන තමයි ඔය දැන් ඉගෙන ගත්තේ. හරිද? අපි මේක ස්ටේට් එක කියන්න පාවිච්චි කරන වේරියබල්ස් වල ඉන්නේ ප්‍රෙෂර් එකයි වොලියුම් එකයි ටෙම්පරේචර් එකයි. පළවෙනි එක දැක්කා. ඔයා ටෙම්පරේචර් කොන්ස්ටන්ට් තියාගත්තොත් ප්‍රෙෂර් එක වොලියුම් එකත් එක්ක ඔන්න බිහෙව් වෙනවා. ඊට පස්සේ ඔයා ප්‍රෙෂර් එක කොන්ස්ටන්ට් තියාගත්තොත් වොලියුම් එක ටෙම්පරේචර් එකත් එක්ක බිහෙව් වෙනවා. ඊට පස්සේ ඔයා වොලියුම් එක කොන්ස්ටන්ට් තියාගත්තොත් එක්ස්පෙරිමන්ට් කරලා හොයාගන්නවා ප්‍රෙෂර් එක ටෙම්පරේචර් එකත් එක්ක මෙන්න මෙහෙම බිහෙව් වෙනවා කියලා. දැන් කරන්න හදන්නේ කවුරුත් කොන්ස්ටන්ට් විදිහේ නැති වුණොත් ෆික්ස් ස්ටිල් මේක ෆික්ස් හොනේ. මෑස් එක ෆික්ස්ඩ් ගෑස් සාම්පල් එක නේ. සේම් ගෑස් සාම්පල් එකේ මේ තුන්දෙනා කවුරුත් කොන්ස්ටන්ට් විදිහේ නැති වුණොත් ස්ටේට්ස් කම්පෙයාර් කරන්න පුළුවන් විදිහට ස්ටේට් ඉක්වේෂන් එකක්. මේකේ නමත් equation of state of a gas. මම කියන්නේ ස්ටේට් එක ඩිස්ක්‍රයිබ් කරන්නේ අර වේරියබල්ස් තුනෙන් කියලා. මේ තුන අතර රිලේෂන්ෂිප් එක. හරි. ඒකට මට මේ ෆස්ට් ප්‍රින්සිපල්ස් යූස් කරන්න පුළුවන් මේ මුලින්ම ඉගෙන ගත්ත ගෑස් ලොස් තුන. මම කන්සිඩර් කරනවා ෆික්ස් ගෑස් සාම්පල් එකක්. ඒ mass එක constant. ඉනිෂියල් ස්ටේට් එක P1 D1 T1. ක්ලියර්? ඊට පස්සේ මම මෙයාගේ ටෙම්පරේචර් එක constant තියාගෙන වොලියුම් එක V dash එකම වෙනස් කරනවා. අපි ගමු වොලියුම් එක V dash එකම වෙනස් කරද්දී ප්‍රෙෂර් එක P2 වෙනවා කියලා. තේරෙනවනේ? ඒක constant ඉන්නවා නම් වෙනස් කරද්දී අනිත් කෙනා කොහොමද වෙනස් වෙන්න ඕනේ. ඊළඟට මම කරන්නේ දැන් ප්‍රෙෂර් එක P2 නේ. ප්‍රෙෂර් එක constant තියාගෙන ප්‍රෙෂර් එක P2 ම විදිහට තියෙන විදිහට ටෙම්පරේචර් එක දැන් මම වෙනස් කරනවා T2 වෙනවා. තේරෙනවද? මෙතනදී මම මොකද කරේ? ප්‍රෙෂර් එක වෙනස් කරනවා.
temperature constant. මෙතන මොකද කරේ? pressure constant තියෙද්දි temperature එක වෙනස් කරනවා. new volume එක මම ගන්නම් V2 කියලා. okay. අපි මේ gas laws combine කරමු මේ. මේක combined gas law කියලා කියනවා. මෙනි conversion එකට නැත්නම් state එක change කරපු එකට මොන මොකක්ද දාන්න පුළුවන් law එක? For the fixed mass of gas if the temperature is constant. What is the law? Temperature constant නම් Boyle's law නේ. Boyle's law එක use කරලා first එකයි second එකයි compare කරොත් long T1 V1 should be equal to T2 V dash. Clearද? මම මේක V dash කියන එක හදා ගන්නවා මෙහෙම. මේක මම ඇයි කියලා කියන්නම් ඈ. ඊළඟට දාන්න පුළුවන් law එක මම දානවා. මොකද ඒකේ law එක? If pressure is constant මොකද්ද law එක? Charles law නේ. pressure constant නම් second and third එක use කරනවා. ඉතින් අපිට පුළුවන් මේකේ V dash or V2 should be equal to T1 over T2 කියලා. Clear? Charles එක කියන්නේ volume එක. එහෙමනේ. මේකෙදි V dash ඒකට දාලා T1 ඊළඟකෙදි V2 T2. right then V dash වල වැලියු එක දා ගන්නවා first එකේ. මට එනවා V dash කියලා කියන්නේ දැන් T1 V1 T2 ඒක පොඩ්ඩක් රීඅරේන්ජ් කරගන්න ඕනේ දැන්. ඔකම රීඅරේන්ජ් කරනවා මෙහෙම. මෙන්න මේකට අපි කියනවා combined gas equation of state fully fixed. මේකේ meaning එක තමයි මෙතන කම්පෙයාර් කරලා තියෙන්නේ කොයි දෙකද? මම ස්ටේට්ස් තුනක් ගත්තානේ. බලන්න මේකෙන් ඇවිල්ලා තියෙන්නේ අපිට මෙන්න මේ ස්ටේට්ස් අතර කම්පැරිසන් එකක්. T1 V1 කියලා කියන්නේ මේ ෆස්ට් ස්ටේට් එකේදී යාගේ ස්ටේට් එකක්. හරිද? T1 V1 over T1 equal මේ දෙක කවුද? තර්ඩ් ස්ටේට් එකේදී variables ටික නේ. T2 V2 over T3. තමයි කියන්න පුළුවන් එනම් මොකක්ද? gas එක mass එක constant තියෙනවා නම් ideal gas එක mass එක constant තියෙනවා නම් එයාගේ pressure එක volume එකෙන් multiply කරලා temperature එකෙන් divide මේ value එක දිගටම constant. mass එක fix තියෙන ඕනෙම වෙලාවක variables තුනම වෙනස් වෙනවා නම් අපිට apply කරන්න පුළුවන් මෙන්න මේ. clear? මේකේ derivation එකත් ඔයාලට මතක තියෙනවා නම් හොඳයි. මෙන්න කරන්න පුළුවන් වෙනවනේ but equation එකත් අඩුව ගන්න මතක තියෙනවා. MCQs කරලා දෙනවා equation මත තිබ්බම ඇති. ඒකට මේ එකක්වත් මතක තියෙන්න ඕනේ නැහැ. ඊළඟ equation එකේ මේ හතරම කවර් වෙනවා. ඒකින්ද MCQs කරනවා නම් එනේ. මේ හතර දැනට ඕනේ නැහැ. ඒක ඊළඟ equation එකේ කවර් වෙනවා. මේක දාගන්නකො. equation of state for gas. ඒක basically කරන්නේ මේ තුන් දෙනා වෙනස් වුණු relationship එකක් ගන්න. මෙතන මේ first එකේදී v dash කෙනෙක් නම subject කරගත්තේ ඇත්තටම ඒක මට third ඊළඟ equation එකේ ඕනේ. මෙන්න මෙතන යන එකනේ මගේ කියන්නේ. මගේ objective එක උනේ මේ equation prove කරගන්න එක. මේ states දෙක combine කරගන්න එක. මේ මේක නිකන් අර
ඉන්ටීරියර් කෙනෙක් වගේ හින්දා එයාව හදා ගන්නවා. ඒකයි. ප්‍රූෆ් එකේදී ඕන වෙන දේ. මේ පාර්ට් එක ලේසි ඈ. කම්පැරටිව්ලි මේක ලේසි. හරි උනාට තමයි අපි ක්වෙස්චන්ස් කීපයක් බලමු ටියුට් එකේ. ෆස්ට් එක වල කරන්නේ අඳුරගෙන කොයි ගෑස් එකද දාන්න ඕනේ
පළවෙනි ලේසි ස්ටේට් බොයිල්ස් ලෝ. අර මේ බොයිල්ස් ලෝ කියනකොට ඔය පළවෙනි ලෝස් තුනෙන් කොයි එක කිව්වත් අනිවාර්යෙන් කවුද ෆික්ස්? මෑත්ස් එක ෆික්ස්. හරිද? ෆික්ස් කියන කතාව ලියලා තියෙන්න ඕනේ. පළවෙනි තුනෙන් අර පළවෙනි කොටස ස්ටේට් ගෑස් ස්ටේට් ඔෆ් state equation and take a fixed one. Okay, so the cylinder contained some entrapped air which could be compressed using a piston. The volume of trapped air could be reduced from a maximum volume of 0.01 meter when its pressure is 100 kilopascal to 0.002 meter cube. But initially, cylinder එක කියන්නේ piston එකක cylinder එකක තියෙන air මේක තියෙන air piston එකක් use කරලා compress කරන්න යන්නේ. So initially volume එක 0.01 pressure එක 100 kilopascal. මේක compress කරනවලු volume එක 0.002 වෙනකම්. يعني volume එක අඩු කරනවානේ. අපෙන් අහන්නේ මේ pressure එක අලුත් pressure එක. So you can assume the temperature to be constant. Temperature constant නම් මොකක්ද law එක? Boyle's law. V1 V1 equal V2 V2. Initially 100, volume එක 0.01, final pressure එක final volume pressure එක තමයි හොයන්න ඕනේ. volume එක 0.00. okay. මේක කරන්න තමයි ලේසිනේ. 1යි 2යි මෙතන 3ක් ගන්න ඕනේ. කොහොමද? මේ 2යි 3ක් ගන්න ඕනේ. මේක 1000න් වැඩි කරමු දෙපැත්තම 1000න් වැඩි කරාම මේක 2 වෙනවා. ඊට මේක high pressure equal 500 kilo. Simple. Second එක අනේ දෙයක් හොඳ එකක්. ඊළඟ question එක. ඉතින් මෙහෙම එකක්. A capillary tube sealed at one end contained a column of air entrapped by a thread of mercury 150 milligram. මේ මිලිමීටර්. ඒ කියන්නේ capillary tube එකක් තියෙනවා. මේකේ එක පැත්තක් close කරලා තියෙනවා. වහලා තියෙන්නේ. මේකේ air region එකක් entrap කරලා තිනවා mercury thread එකකින්. thread එකේ දිග 150 millimeter. air column එකේ දිග 120 millimeter when the sealed end was below the open end. open end එක හරිද මේක open ලා තියෙන end එකට යටින් sealed end එක තියෙනකොට මේ විදිහට තියෙනකොට මේක 120 millimeter නේ. Then when the tube was inverted with the sealed end above the open end, the air column length at the same temperature was 180 millimeter. Temperature එක වෙනස් වෙන්න දෙන්නේ නැතුව
එකම environment temperature එක වෙනස් වෙන්නේ නැහැ. temperature එක වෙනස් නොවි මේ tube එක අනිත් පැත්තට ගහුවා. invert කළොත් කොහොමද sealed end එක උඩින් එන විදියට. දැන් sealed end උඩින්. අරක 180 යනවා වැඩි වෙනවා. ඒත් අපෙන් අහනවා calculate the atmospheric pressure in millimeters of mercury. mercury millimeters වලින් හොයන්න කියන්නේ. millimeters of mercury කියන්නේ mmHg නේ. කොහොමද එන්නේ? again comparison එකක් කරන්න තියෙන්නේ. මේ data එකට දාලා. basically temperature constant නවා. මේකේ මේ mass එක වෙනස් වෙනවද මේ යාවල? හිල්ල කියලා දෙනවා මේක interrupt කරලා තියෙන. එතන මේ යාවල mass එක වෙනස් වෙන විදියකුත් නැහැ. හරිද? mass is constant. So if mass and temperature is constant, what is the law? අපිට Boyle's law එක use කරන්න පුළුවන්. මේකේ Boyle's law එක use කරලා මොකද කරන්න තියෙන්නේ? ඔන්න හොයන්න තියෙන pressure එක හොයන්න. atmospheric pressure එක. හරි. කොහොමද මේකට දැන් atmospheric pressure එක දාගන්නේ? atmospheric pressure කියන්නේ external pressure එකනේ. බලාගන්න. කටින් බලාගන්න. අපි මේ pressure values දැන් මැනගමු මේ mmHg වලින්. දැන් මෙතන comparison එකක් කරන්න හින්දා මම මේක SI unit වලින්ම දාන්න ඕනේ. දැන් Boyle's law එක දානකොට P1 V1 equal P2 V2 කියලා දාන එක වෙන්නේ. ඔය තේරෙනවද මේක mmHg වලින් දැම්මත් අවුලක් නැහැ කියලා. දෙපැත්තම තියෙනවා කැපිලා. එහෙනම් අපි instances දෙක compare කරන්න mmHg වලින් pressure එක ලියා ගමු. පළවෙනි instance එකේදී මේකේ pressure කීයද? atmospheric pressure එක P0 නම් ඔයාලට තේරෙනවද දැන් මෙතනට දැනෙන pressure එක වෙන්නේ atmospheric pressure එක plus ඊට උඩින් තියෙන liquid column එකේ ඉන්න pressure එකනේ. දැන් මේ liquid column එකේ pressure එක තියෙනවා දැන් මේකේ height එක මිලිමීටර් 150යි. මේක mercury කියලා ඉන්නේ. ඒතර මේක මට mercury මිලිමීටර් කොහොමද ලියන්න පුළුවන්? ඒතර මෙතන total pressure එක equal වෙන්න ඕනේ atmospheric pressure plus මේකින් එක pressure එක වෙන්නේ 150 mmHg නේ. දැන් mmHg ලියන්න ඕනෙත් නැහැ. just 150. clear? මෙතනදී atmospheric pressure එක යටින් තියෙන්නේ. මෙහෙම තියෙන්නේ. ඒතර මොකද වෙන්න ඕනේ? මෙතන pressure balance එක හිතුවොත් මේ ඇතුලේ pressure එක මම P2 කියලා ගත්තොත් ඒකයි මේකයි එකතු වෙලා P0 හැදෙන්නේ. clear මම කියන්නේ? මම pressure balance එක හරිද? P2 plus මෙන්න මේකෙන් එන pressure එක atmospheric pressure එකට equal වෙන්න ඕනේ. හරිද? එහෙනම් P2 වෙන්න ඕනේ කීයද? P2 වෙන්න ඕනේ atmospheric pressure minus 150. is it clear? ඒක එළිම වෙයි නම් මොනවද ඊළඟ ගන්න? pressure balance එක ගත්තාම P2 plus 150 equal වෙනවා P0 යටින් ඉන්න pressure එක. P0 equal වෙන්න ඕනේ P2 equal වෙන්න ඕනේ P0 minus ඊළඟ first instance එකේදී total pressure එක වෙන්නේ P0 plus 150 into volume එක කීයද? මම cross section එක A කියලා ගන්න. ඒක වෙනස් වෙන්නේ නැහැ නේ. volume එක වෙන්නේ A into 120 කියන එකනේ. gas section එකේ. equal වෙන්න ඕනේ second case එකේදී pressure එක P0 minus 150 into volume එක වෙන්නේ cross section into එතන height එක 180. cross sections 14 කැපිලා යනවා. zeros දෙක කපන්න පුළුවන් මේකේ 3න් බෙදුවා මේක 4යි මේක 6යි. 6න් බෙදන්න පුළුවන් නේ. පුළුවන් මේක 2යි මේක 3යි. 2p0 plus 300 equal 3p0 minus 450 කියලා. so excited p0 equal 750 mm. okay application of a boiler. tube එකේ orientation එක මාරු කරද්දි pressure එක වෙනස් වෙනවා කියන්නේ තේරෙන්න ඕනේ ඈ. ඔය ප්‍රශ්නේ අපි තමයි මේක කොට බලන්න. ඕක කොහොම නැතුව මෙන්න මෙහෙම දිලා තිබ්බොත් ඔයාලට කියලා තියෙනවා මේ capillary tube එක horizontal කියලා. එතකොට දෙපැත්තේ pressures කොහොමද compare? pressure එක දෙන්නේ නැහැ හැම වෙලේම දැක්කද? මේ ගානේ දැන් pressure එක අපිට දීලා තිබ්බේ නැහනේ. liquid column එකක් දෙපැත්තේ pressures compare කරන්න දිනකොට මේ අලුත් point එක. liquid column එකට යටින් නම් pressure එක තියෙනවා.
උඩ ප්‍රෙෂර් එකයි මේකයි දෙකම ඇඩ්ලා තමයි මෙතනට දැනෙන්නේ. ලික්විඩ් නේ මෙතන මොකක් හරි බරක් තිබ්බත් එහෙමනේ අපි කොහෙන්ස් කරලා දිනවා කලින්. එතන මොකක් හරි බරක් තිබ්බනම් එළියෙන් ඇට්මොස්ෆියර් ප්‍රෙෂර් එකයි මේ බරෙන් එන ප්‍රෙෂර් එකයි. හරිද? මතකද දන්නේ MgOV කියලා ගත්තා. මේ දෙක එකතු වෙලා තමයි මෙතනට දැනෙන්නේ. මෙතනදී වෙන්නේ මෙතනදී බැලන්ස් එක යටින් ඉන්නේ පල් මේ ඇට්මොස්ෆියර් එකනේ. ඒතර මේකේ වැලියු එකයි මේකයි එකතු වුණාම ඇට්මොස්ෆියර් වෙන්නේ. එහෙමයි ප්‍රෙෂර් එකට ඉක්වේෂන්ස් ගන්න. මෙතන මොකක්ද වඩ ගන්න පුළුවන්? ඇට්මොස්ෆියර් P0 නම් අතර ප්‍රෙෂර් එකත් P0 මයි. මොකද ලික්විඩ් කොලම් එකෙන් ඉෆෙක්ට් එකක් තියෙනවද මෙතන? අතර P එක P0 මයි. මොකද vertical height එකක් නෑනේ. මෙහෙන් එන ප්‍රෙෂර් එකයි මෙහෙන් එන ප්‍රෙෂර් එකයි බැලන්ස් වෙන්නයි ඕනේ. මේක තොන දෙන දාලා තියන්න. Question number 5. මේක ඇතුළේ ප්‍රෙෂර් එක. මොකද මේකම ක්ලෝස් කරලා නැහැ නේ. ඒක දැන් ඔක බැලුවට තේරෙන්නේ නැහැ නේ. තේරෙනවද? ගන්න. මෙතනට දැනෙන්නේ මේ දෙකෙන් ප්‍රෙෂර් එක. මොස්ෆියර් එකෙන් ප්‍රෙෂර් එකක් තියෙනවා. ලික්විඩ් කොලම් එකෙන් ප්‍රෙෂර් එකක් තියෙනවනේ. ලික්විඩ් මේ මර්කරිනේ. ඒතර මර්කරි 150කින් දැනෙන ප්‍රෙෂර් එක වෙන්නේ 150 mmHg නේ. ඒතර ඒකයි මේකයි එකතු වුණාම මෙතනට මේක මෙතනදී වෙන්නේ මොකක්ද? මේකයි මේකයි එකතු වුණාම මේක ඇට්මොස්ෆියර් නේ. ඒ ලික්විඩ් කොලම් එකේ බැලන්ස් එක. හරිනේ? Okay, fifth one. මේක මම එක පාර්ට් එකයි කරන්නේ. හරිද? State the Charles law. So when the mass is fixed, if the pressure stays constant, the volume is proportional to direct proportional to the absolute temperature. Idea එක හරියට ලියවෙන්නයි ඕන. හරි. Sketch the variation of volume of a constant air mass under constant pressure with temperature in Celsius. හරි. ඒකත් ඔයාලට ගන්න පුළුවන්. Celsius variation එක අපි යන්න. ආයිතනින් නැහැ. Volume of an air mass at 27 Celsius is 300 cubic centimeter. If the pressure constant, calculate its volume at 77 Celsius. මොකද ගන්න තියෙන්නේ? Charles එක දාන්න. ස්පේස් එක මුලින් යන්න. එහෙම. සෙකන්ඩ් එක මුලින් යන්න. ආන්සර්ස් ගන්න ලේසි. Volume should be equal to previous volume එක කීයද? 300. new temperature එක කීයද? 77. 77 කියලා දාන්න බෑ. වා මේක කෙල්වින් කරන්න ඕනේ ඈ. 273 එකතු කරන්න. හරිනේ? temperatures දාන්නේ කෙල්වින් වලින්. celsius වලින් දීලා තිබ්බොත් එහෙම දාන්න. divide by T1. initial temperature එක 27. ඒකත් celsius දීලා තින්නේ ඔයා කෙල්වින් කරන්න ඕනේ. මේක cancel කරනවා නේ 300 cancel කරනවා. V2 කියලා කියනවා. කීයද? T50 cubic centimeter. limit wise ආට ඔක apply කරන්න තියෙනවා හරිද? Try to pick for an example, then we will go for the sixth question. උගල එකක් තියවන්න 6 එක. Constant air mass
ඒක was කපලා දාන්න. Constant air mass has 700 cubic centimeter volume at 0 Celsius. It is expanded at uniform pressure up to 720.5 cubic centimeter. Final temperature is 8 Celsius කියලා දීලා තියෙනවා. Calculate the volume coefficient of the gas. Find its volume at 100 Celsius. And volume constant volume coefficient එක කියලා කියන්නේ. බලා ගන්න. මේ volume coefficient එක කියලා කියන්නේ නිකන් ගැමා වගේ කෙනෙක්. volume coefficient එක ගැමා නම් දැන් දැක්කනේ මේ volume එක temperature proportional කියලා. linear වෙනසක් නේ තියෙන්නේ. ඒකට ඔයාලට අර expansion වල වගේ මේක තියලා දාන්න පුළුවන්. හරිද? V equal V naught 1 plus gamma theta. හැබැයි මතක තියාගන්න මෙතනදී theta minus theta naught කියලා කියන්නේ නැහැ. කියන්නේ අපි already එක end එක temperature එක 0 කරනවා. මෙතන මේ V naught කියලා කියන්නේ මේ 0 වලදී volume එක. volume 0 Celsius. clear? එහෙනම් අපි සාමාන්‍ය මේක අර theta minus theta naught කරගන්න ඕනේ. මේක theta naught කියලා ගන්නේ 0 Celsius කියන එකෙන්. එතකොට V naught වෙන්නේ automatically කවුද? V naught වෙන්නේ automatically 0 වලදී volume එක. clear? ඒක දාලා මේක දාන්න තියෙන්නේ. ඒත් අපිට data දීලා තියෙනවා. ගැමා හොයන්නකෝ just හරිද? final එක 700 1 plus gamma final temperature 8. ඕක solve කරා නම් ඔයාලට ගැමා හොයාගන්න පුළුවන්. එතකොට ඔයාලට ගානක කොහේ හරි volume coefficient කියලා આવොත් එක මට තියාගන්න ඒ තියෙන ගැමා. gas එකේ ගැමා. ඒක වෙන කලයකින් දාගෙන මේක දාන්න. සාමාන්‍යයෙන් මේක ඕනම gas එකකට constant value එකක් තියෙනවා. හරි. 8 එක පොඩ්ඩක් තියන්නකෝ. ඒක just තියෙන්නේ මේ state equation දාන එක. මම පොඩ්ඩක් කියන ideal gas එක කළා ගණන්කයක් දෙන්න.
මොනවද ideal gas equation අපි දැන් මේ මොඩල් එක ටික ටික එක්ස්පෑන්ඩ් කරන එක කරන්නේ හරිද අපි මුලින්ම කරේ එක එක පැරාමීටර්ස් කොන්ස්ටන්ට් තියාගෙන වේරියේෂන් බලපෑගනේ ඊට පස්සේ mass එක fix නම් අපි ස්ටේට් ඉක්වේෂන් මේකෙන් කවුරුත් කොන්ස්ටන්ට් ඉන්න ඕනේ නැහැ ඔයාලා වේරියේෂන් එක කරන්න පුළුවන් ක්ලියර්ද එතන ideal gas equation කියන එක ඉදි කරන්නේ හරිද ideal gas equation එක ඉදි කරන්නේ mass එකක් වෙනස් වුණොත් මොකද්ද කරන්නේ කියන්නේ මොකද්ද වෙන්නේ කියන එක බලන්නේ ක්ලියර්ද ඉනිෂියලි එකක් කොන්ස්ටන්ට් තියාගත්තා ඊට පස්සේ මුකුත් කොන්ස්ටන්ට් ඉන්නවා නම් mass එක fix තියාගත්තා ඉතින් වෙනස් වෙනවා ideal gas එකේදී mass එකක් වෙනස් වෙන්න පුළුවන් ඕකේ ඔයාලා ගන්න again මම gas sample එකක් ගන්නවා එයා මෙන්න මේ conditions වල ඉන්නේ pressure එක P volume එක V temperature absolute temperature capital T මේකේ මම mass එකේ මෙතන mass එක ගන්න නැතුව අපි moles වලින් ගමු ඔයාලට මතක නම් number of moles කියලා කියන්නේ කවුද අපි number of moles define කරන්නේ gas එක mass එක බෙදන්න ඕනේ gas එකේ mole mass එක calculations කරනවා අපි ගමු මම ගන්න sample එක මෙහෙම කෙනෙක් moles ගන්න constant mass එක fix නම් PV over T කියන constant නේ ඒක කරා ඊළඟ definition එකක් ගෙනවා මෙහෙම definition එකක් ගේනවා ඔයා මේ ගත්ත mass මේ gas එකේ ඔයා මේ ගත්ත gas එකේ මේ mass එක ඇතුලේ තිබ්බේ gas එකේ mole එකයි නා gas එකේ mole එකයි තිබ්බේ ওই constant එකට නමක් දෙනවා R කියලා capital R එයා අපි කියනවා universal gas constant එහෙනම් n equal 1 mole වෙද්දි මේ constant එක PVOT equal R වෙනවා. එතන මේක 2 mole වෙනකොට මොකද වෙන්නේ? එතන මේ වගේ samples දෙකක් නේ. samples දෙකක් ගෙනාවම volume එක يعني pressure temperature එහෙමම තියෙද්දි volume එක දෙකක් වෙනවනේ වල තේරෙනවා. තව මේ වගේ මෙයක් ගෙනල්ලා මෙතන ගෑවුවොත් එහෙම pressure එක වෙනස් වෙන්නේ නැහැ. pressure එක දෙකම එකමනේ තිබ්බේ. temperature එකත් එකමයි. volume එක හැබැයි 2 වෙනවා. අර constant එක කීයක් වෙනවද? කලින් තිබ්බ PV over T දැන් තියෙන්නේ 2 PV over T නේ මොකද volume දෙකක් වෙනවනේ. නම් constant එක දැන් දෙකක් වෙනවා. clear? ওই විදිහට මම මේක n moles කරමු වෙන්නේ. ඉතින් මට එනවා equation rearrange කරගත්තා. මේක තමයි බේසික්ම equation එක. මෙතනින් ඔයාලට ඔය කලින් ඉගෙනගත්ත හැම එකක්ම හදාගන්න. හරිද? මේ කලින් ඉගෙනගත්ත හැම එකක්ම හදාන්න පුළුවන්. ඒතර මෙතන වෙන්නේ මෙච්චරයි හරිද? අපි දැන් මට boil law එක හදන්න ඕනේ කියලා. boil law එකේදී මොනවද කියපු conditions? fixed mass එක temperature constant නම් මොකක්ද වෙන්නේ කියලා බලන්න ඕනේ. ඉතින් බලන්න මේකේ ඔයාලට හදන්න බැයිද කියලා. ඔයාලා කලින් එකක්වත් මතක තියෙන්න ඕනේ නැහැ. mass එක fix නම් n constant temperature constant නම් මේක constant. ඒතර ඔයාලට automatic boil law එක මේක විතරක් මතක තියාගන්න ඇති. clear තේරෙනවද? කලින් කතාව එකක්වත් වැඩක් නැහැ. ඒක මට මේ අද දැන් මේක කරන්න ඕනේ නේ. මේක දාගන්න මේක මතක නම් ඔයාලට කලින් කරපු හැම එකක්ම හදන්න. ideal gas equation දාන්න. දැන් දාගන්න වෙලාවක් නැති වෙන්නේ. මම මේ group එකට දාන්න ඔයාලා ලියා ගන්න.